අයවෝවන් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ඇත්තටම අපේ රටේ ආර්ථිකයට ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. නිකම් රජයේ ලියවිල්ලක් කොහොමද මුළු ආර්ථිකෙම කණපිට හරවන ප්‍රායෝගික සැලසුමක් වෙන්නේ කියන එක අද අපි පියවරෙන් පියවර කතා කරමු. මේක නිකම්ම නීති ගොඩක් නෙවෙයි. මේක තමයි අපේ අනාගතය ගොඩනගන බ්ලූප්‍රින්ට් එක. එහෙම නැත්නම් මූලික සැලසුම. හරි. අපි කෙලින්ම කාරණේට වහිමු. 75%ක් මේ අගේ ඇහුවම පුදුමත් හිතෙනවා නේද? අපේ රටේ ලියාපදිංචි කරලා තියෙන මුළු ව්‍යාපාරවලින් අතිමහත් බහුතරයක්, ඒ කියන්නේ 75%ක්ම අයිති වෙන්නේ මේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඛණ්ඩයට. ඉතින් ඒකෙම හිතා ගන්න පුළුවන් මේ අංශය අපේ ආර්ථිකයට කොච්චරනම් තීරණාත්මකද කියලා. තවත් විදියකින් කිව්වොත් ජාතික දලදේශීය නිෂ්පාදිතයෙන් එමත් නැත්නම් අපි කවුරුත් දන්න GDP එකකින් හරියටම 52%ක්ම හැදෙන්නේ මේ කින ව්‍යාපාර හරහා. ඒ විතරක් නෙවෙයි මුළු ශ්‍රම බලකායෙන් 45%කටම රැකියා දෙන්නෙත් මේගොල්ලොම තමයි. සරලවම කිව්වොත් මේ ව්‍යාපාර ටික කඩා වැටුණත් මුළු ආර්ථිකයම ඉවරයි. ඇත්තටම අපේ ආර්ථිකය දුවන ප්‍රධානම එන්ජින තමයි මේ. ඉතින් අද අපි මේ විග්‍රහය ගෙනියන පියවර ටික මෙහෙමයි. ආර්ථිකයේ එන්ජිම, ව්‍යාපාර වර්ධනයට තියෙන බාධා, නව උපාය මාර්ගික දැක්කුම, ක්‍රියාත්මක කරන ප්‍රවේශයන් 3, ක්‍රියාකාරී කුළුණු 11 සහ අන්තිමටම පැවැත්මේ ඉඳලා දියුණුව කරා යන ගමන මේ ටික තමයි අද අපි කතා කරන්නේ. හරි, මුලින්ම බලමු මේ ආර්ථිකයේ එන්ජින් කියන පළවෙනි කොටස. මේක හරියට විශාල යන්ත්‍රයක් ඉස්සරහට අරන් යන ක්‍රියාකාරී දැතිරෝධ ටිකක් වගේ. හැබැයි ඇත්තම තත්ත්වය මොකක්ද දන්නවද? මේ බොහෝමයක් ව්‍යාපාර අද තමන්ගේ උපරිම දියුණුවට යනවට වඩා කොහොම හරි වැටෙන්නේ නැතුව අමාරුවෙන් ඇදගෙන යන තත්යකටපත් වෙලා තියෙන්නේ. ඒක තමයි ඇත්තම කතාව. දැන් අපි යමු දෙවෙනි කොටසට. ඒ තමයි මේ ව්‍යාපාරවල වර්ධනයට තියෙන බාධා මොනවද කියන එක. මේ බාධාවල් ගැන ලෝක බැංකුවේ දත්තවලින් අපිට හරිම අපූර්වට පැහැදිලි කරලා දෙනවා. ව්‍යාපාරිකයන්ගෙන් 19%ක්ම බදු ප්‍රශ්න ගැනත් 13%ක්ම ලයිසන්ස් ඒවත් නැත්නම් බලපත්‍ර ගන්න තියෙන අමාරුව ගැනත් මැසිවිලි නගනවා. ඒ වගේම තවත් 2%කට මූල්‍ය පහසුකම්, ඒ කියන්නේ ණය වගේ දේවල් ගන්න එක ලොකුම ප්‍රශ්නයක් වෙලා. මේ නිලධාරී වාදයයි මූල්‍ය ගැටලුයි කොච්චර දුරට අපේ ව්‍යාපාරවල කකුලෙන් අදිනවද කියන එක මේකෙන් හොඳටම පැහැදිලි නේද? ඉතින් මේකට රජයෙන් ගෙන ආපු අලුත් විසඳුම ඇත්තටම ලොකු වෙනසක්. පරණ ක්‍රමය ගැන හිතුවොත් ඒකෙන් කලේ නිකම්ම සුබ සාධානියක් විදියට කැලි වලට කැඩෙන උදව් දීලා ව්‍යාපාරය කොමාරි පවත්වාගෙන යන්න සපෝට් එකක් දෙන එක විතරයි. හැබැයි මේ අලුත් ක්‍රමයෙන් බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ගොඩක් එහාට ගියක්. ඒ තමයි ව්‍යාපාරවල හැකියාවන් දියුණු කරලා ඉහළ වර්ධනයක් එක්ක අපනේන මට්ටමට යන්න පුළුවන් ව්‍යාපාර බිහිකරන එක. මේක ඇත්තටම ලොකු ආකල්පමය වෙනසක් කිව්වොත් නිවැරදි. ඊළඟට තුන්වෙනි කොටසින් අපි කතා කරන්නේ මේ අලුත් උපාය මාර්ගික දැක්ම ගැනයි. මේ අලුත් දැක්ම ප්‍රධාන කුළුණු 5ක් මත තමයි රඳාපවතින්නේ. මෙතනදී එක ව්‍යාපාරයක් විතරක් තනියම දියුණු වෙනම වෙනුවට මුළු පද්ධතියම එකට බැඳීලා වෙළඳපොළට ගැළපෙන විදිහට මැනිය හැකි ප්‍රතිඵල ලබා දෙන පරිසරයක් හැදීම තමයි ප්‍රධානම ඉලක්කය. විශේෂයෙන්ම පරිවර්තනාත්මක වර්ධනයක් වගේම රට පුරාමම ව්‍යවසායිකත්ව සමාජයක් ගොඩනැගීම මේකෙදී ගොඩාක් වැදගත් වෙනවා. මම කැමති මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දින අපූර්ව වාක්‍යයක් වලට කියන්න කෑලි වලට කැඩුණු ක්ෂණික සහ ගනුදෙනු මත පදනම් වූ මැදිහත්වීම් වලින් බැහැර වෙලා සබඳතා සහ හවුල්කාරීත්වයන් මත පදනම් වූ ජාතික පද්ධතියක් කරා ගමන් කිරීම. හිතලා බලන්න රජයේ ලියවිල්ලකින් මේ වගේ නිලධාරීවාදීය මිදුණු ලොකු වෙනසක් ගැන කතා කරන එකම කොච්චර දෙයක්ද නේද? හරි. එහෙනම් අපි යමු 4 වෙනි කොටසට. ඒ තමයි මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ප්‍රවේශයන් 3. අපි ලොකු ගොඩනැගිල්ලක් හදද්දී අත්තිවාරමක් දාලා බිත්ති බඳිනවා වගේ තමයි මේකත්. මේ දැක්ම යථාර්ථයක් කරන්න ප්‍රධාන ක්‍රම 3ක් පාවිච්චි කරනවා. ආයතන ශක්තිමත් කිරීම, හැකියාවන් වර්ධනය කිරීම සහ වර්ධනයට අවශ්‍ය පසුබිම හැදීම. මොකද මේ වගේ තිරසාර දියුණුවක් ඇති වෙන්න නම් ආයතන, සේවකීන්ගේ කුසලතාව වගේම ව්‍යවසායකත්ව මානසිකත්වය කියන මේ ඔක්කොම එකම වෙලාවක දියුණු වෙන්න ඕනේ. මේ ආයතනික ශක්තිමත් කිරීම කියන එක සරලව මෙහෙම තේරුම් ගමුකෝ. දැන් වෙන්නේ එකම දේ කරන රාජ්‍ය ආයතන කීපයක් වෙන වෙනම වැඩ කරන එකනේ. හැබැයි මේ අලුත් ක්‍රමයේ යටතේ ඒ ඔක්කොම හරියට එකම ප්‍රහේලිකාවක කෑලි ටිකක් එකතු කරනවා වගේ එකට එකතු කරලා එකම කවුළුවකින් ඔක්කොම සේවාවන් දෙන තැනක් බවට පත් කරනවා. හිතලා බලන්නකෝ ඒකෙන් ව්‍යාපාරිකයන්ගේ කාලයයි මහන්සියයි කොච්චරනම් ඉතුරු වෙනවද කියලා. පස්වෙනි කොටස ක්‍රියාකාරී කුළුණු 11. මේක තමයි සැලැස්මේ ප්‍රධානම හරය. මේ දැවැන්ත සැලැස්ම දිහා බැලුවම තේරෙනවා ඇති
මේක කොච්චර ලෝක වැඩපිළිවෙලක්ද කියලා නේද? මේ කුළුණු 11න් මුළු ව්‍යාපාර ක්ෂේත්‍රයම වගේ ආවරණය වෙලම. හැබැයි බය වෙන්න එපා. අපි මේ ඔක්කොම ගැන කතා කරලා ඔළුව අවුල් කරගන්නේ නෑ. අපි මේකෙන් වඩාත්ම ප්‍රායෝගික සහ අපිට ගොඩක්ම වැදගත් වෙන කරුණු කීපයක් විතරක් තෝරගෙන කතා කරමු. අන්න ඒ සුවිශේෂීම කුළුණු 4 තමයි මේ තියෙන්නේ. පළවෙනි එක තාක්ෂණය, හතරවෙනි එක අලුත් ව්‍යාපාර පටන් ගන්න දෙන සහාය, අටවෙනි එක සබඳතා කළමනාකරණය, අනිත් එක තමයි නවවෙනි කුළුණ, ඒ කියන්නේ මූල්‍ය පහසුකම් දෙන එක. අපි අර මුලින් කතා කරපු ලෝක බැංකු දත්තවල තිබුණු මූල්‍ය සහ බලපත්‍ර ප්‍රශ්න වලට කෙලින්ම උත්තර මේ කුළුණු හරහා ලැබෙනවා කියන එක පැහැදිලි නේද? පළවෙනි කුළුණේම නැත්තම් තාක්ෂණය සහ ඩිජිටල් කරණය දිහා බැලුවොත් මේකේ අරමුණ තමයි මුළු රටේම තියෙන ව්‍යාපාර ගැන දත්ත ගබඩාවක් හදලා ඒක පාරිභෝගික සම්බන්ධතා කළමනාකරන පද්ධතියක් එහෙම නැත්නම් CRM එකක් එක්ක ලින්ක් කරන එක. මේකේ තියෙන ලොකුම වාසිය තමයි රජයට තීරණ ගනිද්දී නිකම් හිතලා බලලා අනුමාන කරන්නේ නැතුව හරියටම නිශ්චිත දත්ත උඩ පදනම් වෙලා වැඩ කරන්න පුරවම වෙන එක. හැබැයි මේ ඔක්කොටම වඩා වැදගත්ම කාරණේ තියෙන්නේ මේ 8 වෙනි කුළුණේ. ඒ තමයි අපේ රාජ්‍ය නිලධාරීන්ට සිදුවෙන ලොකුම වෙනස. අපි සාමාන්‍යයෙන් දකින සාම්ප්‍රදායික රජ්‍ය නිලධාරියා වෙනුවට ව්‍යාපාරයකට අවශ්‍ය උපදෙස් දීලා ඒගොල්ලන්ව ඉස්සරහගම අරන් යන ව්‍යාපාරික සම්බන්ධතා කළමනාකරුවෙක් විදියට ඒ නිලධාරියාව වෙනස් කරන එක තමයි මේකින් කරන්නේ. මේක නම් ඇත්තටම අපේ රටට ලොකු පෙරලියක් වෙයි. අවසන් කොටස 6 හුදෙක් පැවැත්මේ ඉඳලා දියුණුව කරා. ඉතින් මේ කරන ඔක්කොම දේවල් හරියට වෙනවද? ඒ වගේන් ඇත්තටම ප්‍රතිඵල තියෙනවද? අන්න ඒක හොයාලා බලන්නත් විශේෂ ඒකකයක් හදනවා. ඒක තමයි SIBA එහෙමත් නැත්නම් උපාය මාර්ගික බලපෑම් සහ ව්‍යාපාර විශ්ලේෂණ ඒකකය. මේකින් කරන්නේ මේ සැලැස්ම නිසා රැකියා හැදෙනවද? අපනයන වැඩි වෙනවද? මිනිසුන්ගේ ආදායම් වැඩි වෙනවද කියලා දිගටම අධීක්ෂණය කරන එකයි. ඒ නිසා මේක නිකම්ම කතාවක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ 10 වෙනි කුළුණෙන් කතා කරන දේ අහුවම ඔයාලටත් පුදුම හිතෙයි. බලන්න පාසල් දසදහක ඉන්න දරුවන් මිලියන 5කගේ ඔළුවට මේ ව්‍යවසායකත්ව චින්තනය දාන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි රජය, කර්මාන්ත ක්ෂේත්‍රය සහ විශ්වවිද්‍යාල කියන මේ ප්‍රධාන අංශ තුලම එකට එකතු කරලා අලුත් දේවල් හොයාගන්න, අලුත් නිපැයුම් බිහි කරන ත්‍රිත්ව සම්බන්ධතාවයක් හදන්නත් මේ හරහා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම එකතු කරලා බලුවාම එක දෙයක් හොදටම පැහැදිලි නේද? මේක කඩදාසි වලට විතරක් සීමා වෙච්ච තවත් එක ප්‍රතිපත්තියක් නෙවෙයි. මේක අපේ ගමේ පොඩි කඩේ ඉඳලා ලෝකයේ ජය ගන්න පුරුවන් ගෝලීය සමාගමක් දක්වාම අපේ ව්‍යාපාර ඉහළට ඔසවලා තියන්න හදපු ඊටාම ප්‍රායෝගික සහ විධිමත් යාන්ත්‍රණයක්. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්නකෝ. මේ විදියට සම්පත් කළමනාකරණය කරලා ආයතන ඔක්කොම එකට එකතු කරලා මිනිස්සුන්ගේ හැකියාවන් වර්ධනය කරන මේ අපූර්ව සෙලස්ම අනාගතයේදී ලෝකයේ අනිත් දියුණු වෙමින් පවතින රටවලට ගන්න පුළුවන් කදිම ආදර්ශයක් බවට පත්වෙයිද? අනිවාර්යෙන් මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් අපේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනාගතය ගැන අලුත්ම බලාපොරොත්තුවක් මේ විග්‍රහයෙන් ඔයාලට ලැබෙන්න ඇති කියලා මම හිතනවා. එහෙමනම් අදට අපි මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා.